හයි ගයිස් හයි කියන් හයි ඉතින් අද අපි මැජික් එකේ පෝලෝ එක තමයි ට්‍රයි කරන්න යන්නේ. ඉතින් මේකේ අපිට හොයාගන්න පුළුවන් වුණා ෆ්ලේවර්ස් 3ක්. ස්ටෝබරි එක ෆ්ලේවර්ස් 3ක් හම්බුණා. තව මීට වැඩි තියෙනවද දන්නේ නැහැ. අපිට හම්බුනේ මෙච්චරයි. ක්ලාසික් ක්‍රීම් බිස්කට්, ස්ට්‍රෝබරි ක්‍රීම් බිස්කට් එක, බටර් ස්කොච් එක. මේ තුන තමයි අපිට හොයාගන්න පුළුවන්. මේකින් මේ පොඩික තිබ්බන ගයිස් ගන්න මේ අපි සල්ලි තිබෙන එලා ඒකයි පොඩිහිව ගත්තේ. මේක පොඩියක හෙව්වා හම්බුන්නේ අපිට ඇත්තම කතා. අපි බලමු කොහොමද රස කියලා. අපි මුලින්ම කන්න යන්නේ මේක. රසයිද? ඔව් මිල්ක් රහක් කියන. මිල්ක් නේද කොහොම? ලොකු අවුලක් නැහැ. හොඳට ක්‍රන්චි වගේ හැපෙනවා. ක්‍රීමි ගතිය පොඩ්ඩක් මදි වගේ. ක්‍රීම් චොක්ලට් එක චොක්ලට් ගතිය ටිකක් මදි වගේ නෑ ක්‍රීමි ගතිය. දෙකම. මෙයාට දෙකම මදිල. දෙකම මැද්ද වට? තද ගතියක් නෑ බිස්කට් එක. සොෆ්ට් එකට තියෙනවා. ඊළඟට අපි කන්න යන්නේ මේක. ඒක න සුවඳයිනේ ස්ට්‍රෝබෙරි සුවඳක්. සුවඳක් එනවා. ස්ට්‍රෝබෙරි හොඳ සුවඳක් එනවා. රහයි මේක. රහයි. ඒක රහයි නේද? ඒක හොඳයිනේ. ඒක නම් මරු කියලා මාර රහයි. අරකට වඩා රහයි. සුවඳයි මුලින්ම. කලින් එකට වඩා රහයි. බිස්කට් එක එකම තියෙන්නේ නේ. බිස්කට් එක එකයි මැද එකයි මැද විතරයි වෙනස් වෙන්නේ. මේක තමයි වෙනස් වෙන්නේ. ෆ්ලේවර් එක තමයි වෙනස් වෙන්නේ. මේ ෆ්ලේවර් එක නම් මාර සුවඳයි ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක. සුවඳයි ඒක මේ මිල්ක් එකට වැඩිය රසයි. මිල්ක් එකට රසයි. ඊළඟට අපි කන්න යන්නේ මේක. කිසිම ගතියක් දැනෙන්නේ නැහැ මට. ඒ කියන්නේ මට දැනෙන්නේ බිස්කට් එකේ රහ තමයි දැනෙන්නේ. චොක්ලට් මේ බිස්කට් එක රහ ඇත්තටම මේ ක්‍රීම් එකට වඩා. ඔයාලට මොකද කියන්නේ? ස්ට්‍රෝබෙරි එකට වඩා මේක රහයි. එච්චරයි. මට නම් හොඳ ඉතින් මේ ස්ට්‍රෝබෙරි එක තමයි ගොඩක්ම රස දැනෙන්නේ. හොඳයි. ඒක හොඳ රසක් දැනෙනවා. ඊට පස්සේ මිල්ක් එක හොඳයි. මේක නම් මෙලෝ රහක් නෑ ඇත්තටම. මට බිස්කට් එකේ රහ විතරයි ආවේ. ඔයාලා මේවා try කරලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.